අනේ මේ අර කුච් කුච් හෝතා හೈ කියලා කියන්නේ ඒ චිත්‍රපටියේ ඔය කියන කුච් කුච් හෝතා හයි කියන එකේ තේරුම මොකක්දනේ? එතකොට ඔය හැමතැනම එන කුච් කුච් කියන්නේ කුච් කුච් කියන එකේ තේරුම මොකක්ද? එතකොට මේ ප්‍රශ්නේ හැමදාම හැමතිස්සෙම කවුරු හරි කෙනෙක් පාරකදී තොටකදී මාව දැක්කොත් අනිවාර්යෙන්ම මාව නවත්තගෙන මගෙන් අහනවා. ඉතින් දැන් මේක කී දෙනෙකුට කියලා ඉවර කරන්නද? ඉතින් එහෙනම් මං කල්පනා කරා පොදුවේ ඔබ හැමෝටම මතුවලා තියෙන මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් සවිස්තරාත්මකව වීඩියෝ පටයකින් ඔබට ලබා දෙන්න. එහෙනම් අද අපි ගිහිල්ලා බලමු මොකක්ද ඇත්තට මේ කුච් කුච් හෝතා හයි කියන්නේ කියලා. हेलो दोस्तों, मैं हूँ शशि और हमारे हिंदी शब्द में आप सभी का स्वागत करती हूँ. यार बम शशि अब හැමෝම ඉංග්‍රීසි ශබ්දයකට බොහොම ආදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් අද අපි කතා කරන්නේ මේ කුච් කියන එකනේ. මතක තියාගන්න මේ කුච් කියන එකත් ඉතින් අපිට තනේ හැටියටයි අර්ථය ග්‍රහණය කරගන්න වෙන්නේ. ඉතින් පළවෙනිම ප්‍රශ්නේ ඒ තමයි අපිට මේ චිත්‍රපටයෙන් ඇහෙන කුච් කුච් හෝතා හೈ කියලා කියන්නේ මොකක්ද කියන එක. මතක තියාගන්න කුච් කුච් හෝතා හයි කියලා කියන්නේ මොනවදෝ වෙනවා වගේ දෙයක්. ඉතින් එතකොට මෙතනදී විතරයි අපිට මේ කුච් කුච් හෝතා හයි කියලා තැනදී මේ මොනවදෝ කියලා ගන්න වෙන්නේ. ඒක එහෙමයි කියලා හැම තැනකටම ඔය අර්ථයෙන්ම ගෙනියලා භාවිතා කරන්න බෑ. දැන් එහෙනම් වෙනස් අර්ථ වලින් මේ වචනය භාවිතා වෙන තැන් අපි එකින් එක පොඩ්ඩක් හඳුනගනිමු. අපි සිංහලෙන් භාවිතා කරන ඔය ටිකක් පොඩ්ඩක් ඒ වගේම වගයක් කියලා කියන්නේ මෙන්න මේ කියන හැම වචනයකටම අපිට හින්දි භාෂාවෙන් එන කුච් කියනා වූ වචනය භාවිතා කරන්න පුළුවන්. ඒ මෙන්න මෙහෙමයි. मेरे पास कुछ कपड़े हैं. मेरे पास कुछ कपड़े हैं. මගේ ළඟ ඇඳුම් වගයක් තියෙනවා. मेरे पास कुछ कपड़े हैं. මගේ ළඟ ඇඳුම් වගයක් තියෙනවා. बाहर अभी भी कुछ लोग हैं. बाहर अभी भी कुछ लोग हैं. එළියේ තවමත් ටික දෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් එළියේ තවමත් කිහිප දෙනෙක් ඉන්නවා කියලත් මෙහි අර්ථය අපිට වටහා ගන්න පුළුවන්. बाहर अभी भी कुछ लोग हैं. मेरे पास कुछ पैसे हैं. मेरे पास कुछ पैसे हैं. मगे ළඟ සල්ලි ටිකක් තියෙනවා. मेरे पास कुछ पैसे हैं. ඉතින් ඔන්න මෙතනින් ඔබට ගිහිල්ලා මොනවා හරි මොකක් හරි මෙන්න මේ වගේ අර්ථයක් දෙන්න අපිට මේ කුච් කියන වචනේ හින්දි භාෂාවෙන් භාවිතා කරන්න පුළුවන්. ඒ මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී. तुम कुछ तो बोलो. तुम कुछ तो बोलो. ඔයා මොනවා හරි කියන්න. तुम कुछ तो बोलो. उसके हाथ में कुछ है. उसके हाथ में कुछ है. එයාගේ අතේ මොනවා හරි තියෙනවා. उसके हाथ में कुछ है. එයාගේ අතේ මොනවා හරි තියෙනවා. එහෙම නැත්නම් එයාගේ අතේ මොකක් හරි තියෙනවා කියලත් අපිට ඕනනම් මේ වාක්‍යාර්ථය විදිහට ග්‍රහණය කරගන්න පුළුවන්. उसके हाथ में कुछ है. ඉතින් ඔන්න මෙහෙමත් අපිට කියන්න පුළුවන්. मुझे कुछ नहीं पता. मुझे कुछ नहीं पता. ඒ කියන්නේ මම මුකුත් දන්නේ නැහැ කියන එකයි. मुझे कुछ नहीं पता. ඉතින් ඔබ කැමති නම් मुझे कुछ नहीं मालूम. मुझे कुछ नहीं मालूम. ඔන්න මෙහෙමත් කියන්න පුළුවන්. හැබැයි අර්ථයට කිසිම වෙනසක් වෙලා නැහැ. मुझे कुछ नहीं मालूम. ඉතින් ඔන්න ඊළඟට අපිට මොනවා හරි දෙයක් අහනකොට ඒ කියන්නේ ප්‍රශ්න විමසීමකදී මේ කුච් කියන වචනය භාවිතා කරන්න පුළුවන්. क्या आपको कुछ चाहिए? क्या आपको कुछ चाहिए? ඔයාට මොන හරි ඕනද? क्या आपको कुछ चाहिए? ඊළඟට क्या तुम कुछ खाओगे? क्या तुम कुछ खाओगे? ඔයා මොන හරි කනවද? क्या तुम कुछ खाओगे? ඉතින් මෙතනදී අපි කුච් කියන වචනේ භාවිතා කරන්නේ මොනවා හරි කියන අර්ථයෙන්. කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තමයි දැන් අපි මේ අහන්නේ. क्या तुम कुछ खाओगे?
ඔන්න ඉතින් එහෙනම් අවසන් වශයෙන් අපිට මොකක් හරි සැකයක් තියෙනවනම් අන්න එවැනි අවස්ථාවකදීත් මේ කුච් කියන වචනය භාවිතා කරන්න පුළුවන්. ඒ මෙන්න මෙහෙමයි. වහා कुछ तो गड़बड़ है. वहाँ कुछ तो गड़बड़ है. अतन मुखत हरी अवलक तीन. वहाँ कुछ तो गड़बड़ है. उसके मन में कुछ और चल रहा है. उसके मन में कुछ और चल रहा है. එයාගේ හිතේ වෙන මොන හරි වැඩ කරන්නේ. उसके मन में कुछ और चल रहा है. ඉතින් මෙතනදි මේ කුච් කියන වචනය භාවිතා කරන්නේ වෙන මොනවා හරි කියන අර්ථයක් දීම සඳහා. ඒක නිසාම තමයි අපි මෙතනදි කුච් ඕර් කියලා මේ තවදුරටත් දීර්ඝ කරලා භාවිතා කරන්නේ. ඉතින් ඔන්න එහෙනම් යාළුවේ ඔබට එක දෙයක් පැහැදිලි වෙන්නට ඇති. මේ හින්දි භාෂාවේදී අපිට කවදාවත් වචන කටපාඩම් කරලා බේරෙන්න බෑ. ඇයි එකම වචනය භාවිතා කරන තැනට අනුව එහි යෙදීම් වෙනස් වෙනවා. එහි අර්ථයන් එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි භාෂාව භාවිතයෙන්ම ඉගෙන ගන්න එක. ඉතින් මේ වගේම තව දුරටත් මේ හින්දි භාෂාව භාවිතා කරමින් ඉගෙන ගන්න ඔබ කැමති නම් අපි කැමති අපේ ඉංග්‍රීසි අභ්‍යක විසින් ඔබ වෙනුවෙන්ම පවත්වාගෙන යනා වූ හින්දි භාෂා කතන පාඨමාලාවන් සමග සම්බන්ධ වෙන්න කියලා ඔබ හැමෝටම ආරාධනා කරන්න. ඉතින් මේ සඳහා අපට කරන්න තියෙන්නේ 0.746 348 548 0.746 348 548 කියන්නාව WhatsApp අංකයට කෙටි WhatsApp පණිවිඩයක් යොමු කිරීමයි. එතකොට ඔබට දැනගන්න පුළුවන් අපේ මීළඟ පාඨමාලාවන් ආරම්භ කරන දිනවකවානු මොනවද කියලා. ඉතින් ඔන්න ඒ වගේම තමයි යාළුවනේ අපේ වීඩියෝ පාඨ පිළිබඳව පාඨමාලාවවල විස්තර පිළිබඳව මේ හැම විස්තරයක්ම ඔබට දැනගන්න තියෙන හොඳම මාර්ගය තමයි අපේ public WhatsApp group එක. ඉතින් එහි link එක ඔබට මේ වීඩියෝ එකේ අදාළ කරන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ගියොත් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකටත් සම්බන්ධ වෙලා ඉන්න. එතකොට ඔබට හැම දෙයක් පිළිබඳවම අලුත්ම තොරතුරු ලබා ගන්නට පුළුවන්. එහෙනම් ඉතින් යාළුවනේ මේ වගේම තවත් වටිනා කියන वीडियो එකකින් අපි ඉතාම ඉක්මනින් නැවත හම්බෙමු. दोस्तों ऐसे ही एक मज़ेदार वीडियो के साथ फिर मिलते हैं. तब तक के लिए बाय बाय.